හයිය අපේ හයිය ගැන තර්ක කරන්න යන්න එපා. පෙන්නපු දවසට බලා ගන්න වෙලාවම අපි පෙන්නන්නම්. වෙලාවම අපි පෙන්නන්නම්. දැන් අහගන්නකෝ වෙලාවම අපේ හයිය බලා ගන්න. හැබැයි දැන් ඔබතුමාලගේ හයිය පෙන්නන්න මේ රටේ ජනතාවට 159ක් මේකේ වාඩි කරගෙන ඉන්නකේ හයිය පෙන්නන්න ඇමරිකාව කොච්චර බදු ගැහුවත් අපේ රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න පුළුවන් කියලා හයිය පෙන්නන්න. අපි ඒකට උදව් කරන්න. දැන් ඔයාලගේ කේන්ද්‍රීය ගානක නවත්තලා හයිය පෙන්නන වෙලාව. ඒක පෙන්නන්න. අනිත් අයගේ හයියවල් අපේ හයිය අපි පෙන්නන වෙලාවම. මම දැක්ක අදත් මාධ්‍යයේ වාර්තා වෙලා තියෙනවා එක්තරා ඇඟලුම් කර්මාන්ත ශාලාවක් සේවකයන්ට සේවිකාවන්ට අවුරුද්දේ බෝනස් එක දුන්නේ නැහැ කියලා යම් ප්‍රශ්නයක් හැදිලා තියෙනවා. ඉතින් දැනටම නොයෙක් ක්ෂේත්‍රයන් වල නොයෙක් කර්මාන්තවල ගැටලු පැන නගමින් පවතිනවා කර සභාපතිතුමා. ඉතින් මේ ඔබතුමාලා එකwidehatකින් වාසනාවන්ත වෙන්න ඕනේ. අපේ දේශපාලන බලවේග මේ කර්මාන්ත ශාලා වස්සන තැනට යන්නේ නැති හින්දා. එහෙම නැත්නම් අපි වෘත්තීය සමිති ව්‍යාපාර පාවිච්චි කළා කුසි ගන්වලා මේවා අරගල බවට පරිවර්තනය කරන්න අපි සූදානම් නැතිවීම පිළිබඳව ඔබතුමාලා සතුටු වෙන්න ඕන. ඔබතුමාලා වාසනාවන්තයි අතින්. නේද? අපි මේ දේශපාලනය කරන්නේ නැහැ කර සභාපතිතුමිය. ඇමරිකාවට යවන භාණ්ඩ වලට 144ක ටැරිෆ් එකක් වැදුනත් බද්දක් වදිනවා. නැත්නම් අය කරනවා. හැබැයි අපි ඒක අනිත් පැත්තෙන් කොහොමද අපි බැලන්ස් කරගන්නේ? ඉතින් මීට මාස දෙක තුනකට පෙර ඉඳන් විපක්ෂය මේ පිළිබඳව ආණ්ඩුව දැනුවත් කරා. ලෝකයේ අනිත් හැම රටක්ම මාස ගානකට පෙර ඇමරිකානු රජයත් එක්ක සාකච්ඡා කරන්න ආරම්භ කරා. මූලික සාකච්ඡාවන් ආරම්භ කරා. හැබැයි අපි ඇමරිකාවේ තීන්දුව ගන්නකම් හිටියා අපේ රටේ රජයේ විසින් කමිටුවක් පත් කළා මේ පිළිබඳව ගන්න ක්‍රියාමාර්ග තීන්දුව කරා. අපේ අසල්වාසීලට ඉන්දියාව ගත්තත් මාස දෙකකට තුනකට කලින් සූදානම් වුණා සිංගප්පූරු වගේ රටවල්. මාස ගණනාවකට කලින් ඒ සඳහා සූදානම් වුණා. මොකද මේක එක පැත්තකින් අපේ රටේ නිෂ්පාදන ඇමරිකාවට යවන එකට බද්දක් 144ක බද්දක් අය කරනවා වගේම මේකේ වෙනත් ඒ බලපෑමට එහාට ගිය බලපෑමක් අපිට තියෙනවා. මොකද එක පැත්තකින් අපි ලොජිස්ටික්ස් වලින් යම් ආදායමක් විශාල ආදායමක් උත්පාදනය කරන රටක්. ලෝකේ ට්‍රේඩ් වැටෙනකොට ඒ ට්‍රේඩ් වැටීම වොලියුම් වලට බලපානවා. ඒ බලපානවා නම් ලොජිස්ටික්ස් වලට බලපානවා. ඒ කියන්නේ අපි වරාය කේන්ද්‍ර කරගෙන නාවික කේන්ද්‍ර ස්ථානක් විතර ගොඩනගෙනකොට වරාය ට්‍රාන්ස්ෂිප්මන්ට් වලින් අපි ආදායම උත්පාදනය කරන රටක් බවට පත් වෙනකොට සර්විසස් අපේන රටක් බවට පත් වෙනවා නම් ලෝකේ ට්‍රේඩ් වැටෙනවා නම් ලෝකේ ට්‍රේඩ් අතර ට්‍රේඩ් වෝර් එක නිසා ලෝකේ වැටෙනවා නම් ඒක අපේ ඍජුව සහ වක්‍රව වරාය ක්ෂේත්‍රයටත් නාවික ක්ෂේත්‍රයටත් බලපානවා. අනිවාර්යෙන් මේ විදිහට WTO එකේ ඇජෙන්ඩා එකෙන් ඈත් වෙනකොට බයිලැටරල් ඇග්‍රීමන්ට් වලට ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් වලට ලෝකේ පරිවර්තනය වෙනකොට පැහැදිලිවම ට්‍රාන්ස්ෂිප්මන්ට් අඩු වෙනවා. මේ කර්මාන්ත ශාලා ආරක්ෂා කරගන්න බෑ. මොකද අමතක කරන්න එපා. අමතක කරන්න එපා කර සභාපතිතුමේ ව්‍යාපාරිකයට මේක බලපානවා. ආයෝජකයට ලොකු බලපෑමක් නැහැ. මොකද ආයෝජකයන්ට තව රටවල් තියෙනවා මීට වඩා අඩු ටැරිෆ් එකකින් ඇමරිකානු මාකට් එකට ඇතුල් වෙන්න පුළුවන්. ප්ලග් ඇන්ඩ් ප්ලේ සිස්ටම් එකට ඉමීඩියට්ලි එයාට යන්න පුළුවන්. ඒ රටවල් මේ වෙනකොටත් කතා බහ කරලා තියෙන්නේ ඇමරිකානු රාජ්‍ය එක්ක තමන්ගේ ව්‍යාපාර ආරක්ෂා කරගන්න. ඒ හින්දා ආයෝජකයා ඉන්වෙස්ටර් නැත්නම් ආයෝජකයා ෂිෆ්ට් වෙයි ලොකේෂන් එක. රස්සා ටික තමයි නැති වෙන්නේ. ඒකේ බලපාන්නේ මේ රටේ රැකියාව වෙළඳ පොළට. රට දෙන ආදායමට. එහෙම නැත්නම් මේ ව්‍යාපාරිකයෝ පස් දෙනෙක් දිහා බලලා මේ පස් දෙනාට මේක පාඩුවක් වෙනවා කියන කාරණේ මෙතන වැදගත් වෙන්නේ නැහැ. නියෝජනය කරපු ඔබතුමාලගේ ඔබතුමියගේ සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරපු තරුණ දේශපාලඥයෙක් එතුමාටත් එතුමාගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කරන්න මේක මම අවස්ථාවක් කරගන්නවා.